හායි ගයිස් කොහොමද අපේ මොන්ස්ටර් ටැංක් එකේ ඇලිගේටර්ලා දෙන්නෙක්ගේ S2 ක්ලවුඩියයි එවිලා තියෙන. ඒ කියන්නේ ක්ලවුඩියයි හෝ ඇහැ වද්දගෙන වෙලා සුදු පාටට හැරෙන ගමන් තියෙන මම ඔයාලට පෙන්නන්න. ඔයාලට පේන්නේ නැති මේ ටැංකේ වතුර පොඩ්ඩක් බසන ගමන් තියෙන්නේ. ඔයාලට පේන්නන්න බෑ හරියටම. මෙන්න මෙයාගේ දකුණු පැත්තේ මේ ක්ලවුඩ් එක හැදීගෙන යන ගමන් තියෙන පේන චුට්ට සුදු පාටට තියෙනවා. ඔයාලට පෙන්වන්න අමාරුයි. තව එක්කෙනෙක්ගේ හැදීගෙන යන ගමන් තියෙන මේ වෝටර් ක්වොලිටි එකේ අවුලක් නැහැ. මං හිතන්නේ අනිවාර්යයෙන් වද්දාගෙන තමයි. දැන් වතුර පොඩ්ඩක් අඩු කරලා ටැංකියේ වතුර අඩු කරලා තියෙන්නේ. හරි ගයිස් මේ බකට් එකට ටැංකිය එකෙන්ම වතුර ටිකක් අරගෙන අපි ටැංකියෙන් වතුර ටිකක් අරගෙන ඇක්වාකියා බ්ලූ එක දාගමු. අනිත් එක තමයි පේන ඇති ඔයාලට ඇක්වා ෆ්ලේමින් එකේ ජෙනරල් ලේට් කියන එක තමයි දාන්නේ. ඔයාලට පේන ඇති මේක සාමාන්‍ය මිලිලීටර් ඒ කියන්නේ ජලය ලීටර් 6කට දාන්න ඕනේ. මිලිලීටර් 5යි මේකේ. මේක දැන් අපි ලීටර් 600කට වගේ ඒ කියන්නේ 700කට වගේ අඩු කරලා දෙන්නේ. එහෙනම් මේ බෝතලෙම දාලා දාමු අනිවාර්යෙන්. දැන් ගයිස් එහෙනම් අපි මේ ටැංක් එකට දාගමු. හරි ගයිස් ඔයාලට පේනවානේ ටැංකියේ වතුර ගොඩක් අඩු කරලා තියෙන්නේ. දැන් දවස් ඒ කියන්නේ දවස් දෙකකින් දෙකට වගේ තුනෙන් තුනට වගේ වෝටර් චේන්ජ් එකක් දීගෙන ගියන් පස්සේ මෙයාලා ගැද්ද අනිවාර්යෙන් කියන්නේ පිකව් වෙලා එනවා. අපි එතකොට ඔයාලට මේ ටැංකිය අප්ඩේට් එකක් දෙන්න. එහෙනම් ගයිස් ඔය විදිහට තමයි අද වීඩියෝ එක ඉවර වෙන්නේ. මෙයාලගේ ඇස් වල මේ හොඳ වුණා මම අනිවාර්යෙන් අප්ඩේට් එකක් දෙන්නම්. එහෙනම් අදට ගිහින් එන්න කට්ටියන් පරිසර වෙන්න BS